හෙලෝ ගයිස් ඔයාලට කොහොමද? මං ඉතින් දැන් මේ ට්‍රේන් එකෙන් යන්නේ ඉස්කෝලේට. මං ඉතින් ඉස්කෝලේ යන්නේ ගෙදර අපව එන්නේ ට්‍රේන් එකේ. ට්‍රේන් කාඩ් එක මාසෙටම හදාගෙන ඉන්නේ. එතකොට ඒ ට්‍රේන් කාඩ් එක මෙතන ඉන්න එක්කෙනාට පෙන්නලා එළියට යන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මම ට්‍රේන් කාඩ් එක පෙන්නලා එළියට යනවා. මම ඉතින් ඒ කොම්බිනියෙන් අයිස්ක්‍රීම් එකක් ගත්තා. මේ දවස්වල රස්නේ හින්දා ඒකත් ගොමියක් දාලා යන ඩස්බින් එකට දාලා ඔන්න ඉතින් දැන් යනවා. අවුවක් නැති වුණාට ඇඟට මාරම රස්නයක් තමයි දැනෙන්නේ. දැන් ඉතින් මම පයින් ඉස්කෝලේ ගාවට යනවා. අද ජපානයේ විශේෂ දවසක්. මට ඔයාලට කියන්න බැරුව කියන්නේ අද තමයි තනවත ෆෙස්ටිවල් එක. ඒ කියලා කියන්නේ තරු උත්සවය. මේක තියෙන්නේ ජපානයේ අවුරුද්දකට එක පාරක් විතරයි. ඒ කියන්නේ උත්සවය තියෙන්නේ ජූලි 7. හැම අවුරුද්දෙම ජූලි 7. දැන් අද ඉතින් ජූලි 7. ඒ වුණාට අද ඉස්කෝලේ දවසක්. ඉතින් අපිට ඉස්කෝලෙන් තනබත ෆෙස්ටිවල් එකට පොඩි උත්සවයක් තිබ්බා. මේක පිටුපස තියෙන්නේ ඔරිහිමේ සහ හිකුබොෂි කියන දෙන්නගේ සුන්දර ජනප්‍රවාදයක්. ඔවුන් වසරකට එක් දවසක් පමණක් හමු වෙන බව විශ්වාස කරන නිසා තමයි මේ ෆෙස්ටිවල් එක තියෙන්නේ. මේකෙන් වර්ණවත් කඩදාසිවල තමන්ගේ සිහින බලාපොරොත්තුව ලියලා උණ ගහක එල්ලන එක තමයි මේකෙන් කරන්නේ. දැන් ඉතින් අපේ පන්තියේ ඉන්න ළමයි ඔක්කොම මේකට ලියන්න ඕන තමන්ගේ සිහින බලාපොරොත්තු ටික ලියලා ඒ උණ ගහේ එල්ලන්න තමයි මේ යන්නේ. දැන් ඉතින් අපි පහලට ගියා. උණ ගස් හදලා තිබ්බා. ඒ කියන්නේ කපාගෙන අරගෙන ඇවිල්ලා කට්ටියගේ සිහින බලාපොරොත්තු එල්ලලා ලියන්න ඉස්කෝලේ ගුරුවරු ඒවා හදලා තිබ්බා. ඉතින් අපි ඒක එල්ලුවා. මම ඔයාලව එක්කන් යන්න හදන්නේ අපේ නගරේ තියෙන ප්‍රසිද්ධ තනබත ෆෙස්ටිවල් එකට. ඒක හැම අවුරුද්දෙම තියෙනවා. ගිය අවුරුද්දෙත් මම ගියා. ඉස්කෝලේ ළඟමයි තියෙන්නේ. ඒ හින්දා අපිට යන්න පුළුවන්. දැන් මම මේ පයින් ඒ ෆෙස්ටිවල් එක බලන්න යන ගම. මේ තියෙන්නේ අපේ ඉන්න ප්‍රාන්තයට අයිති විදිහට ජනප්‍රවාදවල තියෙන විදිහට නිර්මාණය කරන ලස්සන සැරසිලි. ඒවා එක එක ප්‍රාන්තවලට වෙනස්. එක එක අවුරුදු වලටත් වෙනස්. ඒ කියන්නේ ගිය අවුරුද්ද එක නෙවෙයි මේ අවුරුද්දේ අලුත් එකක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මාර ලස්සනයි. එයාලගේ පැරණි ඉතිහාස කතා එක්ක ලියවුණු මේ උත්සව එයාලා තාමත් අපි ලංකාවේ අය වගේ තාමත් එයාලා ඒවත් එක්කලා ඒවා හදලා ලස්සනට ඒවට දවසක් වෙන් කරගෙන ලස්සනට තියෙනවා. ඒවට අනිවාර්යෙන් යනවා. කොච්චර බිසි ලයිෆ් එකක් ගෙවනවා වුණත් මෙහි අය අනිවාර්යෙන්ම තියෙන ෆෙස්ටිවල් වලට යනවා. මම මේ දැන් යන්නේ කෑම වීදිය. එක එක කෑම ජපානයේ තියෙන එක කෑම තියෙනවා. ගොඩක් දැන් නම් මේ වෙලාවේ ගොඩක් සෙනග ඉන්නවා. චූටි ළමයි එහෙම එයාලගේ සම්ප්‍රදායට ගැලපෙන පරණ සම්ප්‍රදාය පැරණි සම්ප්‍රදායට අනුව ඇඳුම් ඇඳගෙන ඉල්ල තියෙනවා. මාර ලස්සනයි. හරිම හුරු පුහුටි චූටි අය. ඔය ඉස්සරහින් යන ආච්චි සීයයි දෙන්න මට හැමදාම හම්බ වෙනවා. මම ඉස්කෝලේ යද්දී එයාලා දෙන්න එයාලගේ චූටි බලු පැටියවත් අරගෙන ඇවිදින්න. ඉතින් ගොඩක් සෙනග ඉන්නවා. කෑමත් ගොඩක් තියෙනවා. කෑම වර්ග කඩ. හරිය නිකන් අර අපේ ලංකාවේ තොරන් බලන්න ගියාම තියෙන්නේ අන්න ඒ වගේ. ඉතින් ඇත්තටම මා ලස්සනයි. නිකන් ලංකාවේ තොරන් බලන්න ගියා වගේ ෆීලිං එකක් ආවා. හැබැයි දැන් නම් මම ඉස්කෝලේ යන ගමන් හින්දා ඉක්මනට ගෙදර යන්න ඕන. ඒ හින්දා නිකන්
මම වීදි බලා යනවා. මං ආයෙත් දවසක ඒ වුණාට අනිවාර්යෙන් එනවා. මේක සාමාන්‍යයෙන් දවස් 3ක් විතර එක දිගට තියෙනවා. ඉතින් අපි ආයෙ දවසක එමු. ඔන්න ඉතින් මං තව දවසක ආවා. හැබැයි දැන් නම් ආවේ රෑ වෙලා. ඔය දැන් අපි ෆෙස්ටිවල් එක ඇතුළට යන ගමන් ඉන්නේ. අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. මම මුලින් පෙන්නවා වගේ ඒවා ඒ සැරසිලිමයි තියෙන්නේ. ඒ වුණාට දැන් මේ රෑට ලයිට් දාලා දවල්ටත් වැඩිය ලස්සනයි. එයාලගේ සැරසිලි මාඩ ලස්සනයි. කොල්ල රෙදි ඒ වගේ ඒවා උපයෝගී කරගෙන තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ. මද රෑට ලස්සනයි ලයිට් දාපුවම කියලාව නේ රෑට ලස්සනයි ලයිට් දාපුවම කියලාව මද වෙලාවක් කිව්වේ නෑ ඉතින් අපිට පේන්නෙත් නෑ අර යකෝ නවතින්න නැති හැටි එක එක කෑම තියෙනවා. අපිත් ඉතින් ඔන්න එක කෑම එකක් ගත්තා. හැබැයි මට ඒකේ නම නම් මතක නෑ. ඒක නිකන් නූල්ස් වගේ තමා තියෙන්නේ. නූල්ස් ගෝවා එහෙම දාපු එකක්. ඒක යෙන් 800ක් වගේ තමා උනේ. ඉතින් අපි එකෙන් එකකුත් ගත්තා. අරගෙන
ඔන්න ඉතින් ළමයි අපි දැන් අලුත් කෑමක් රහ බලන්න තමයි මේ යන්නේ. ඇත්තට මේක මාළුවොත් එක්ක තියෙන කෑමක්. මේ කඩේ සාම්ප්‍රදායික කඩයක්. ආච්චිත් සාම්ප්‍රදායික විදිහට ඇඳගෙන ඉන්නවා. ආච්චි කියන්නම් හොඳ නැහැ. ඒ වුණාට ඉතින් අපේ ලංකාවේ ආච්චිලා වගේම වයස එක්කෙනෙක්. හැබැයි කඩෙත් මාර පිරිසිදුව පිළිවෙලට තියාගෙන ඉන්නවා. එයත් පිළිවෙලට පිරිසිදුව ඇඳගෙන ප්‍රියමනාප විදිහට හැමෝම එක්ක හොඳට කතා කරලා hina වෙලා ඉන්නවා. එයාම තමා කෑම හදන්නේ. එයාම තමා ඔක්කොම ටික කරන්නේ. තනියම තමයි මේ කඩේ කරගෙන යන්නේ. හැබැයි ඉතින් මේ කඩේටත් සෙනගෙනවා. මේක අපි අහුව කී ඉඳන් දැරලා තියෙන්නේ කියලා. එතකොට එයා කිව්වා රෑ 8 ඉඳන් පාන්දර 3 වෙනකන් කියලා. මම මීට කලින් කාලා නෑ මේ කෑම එක. මේකට කියන්නේ උණගි කියලා. උණගි කියලා කියන්නේ මේ මාළුවට. මාළුවොත් එක්ක බත් වෙන්නේ. ඒ මාළුව හදන්නේ ස්ටීම් කරලා වගේ මාළුව දෙකට මැද්දෙන් කපලා ස්ටීම් කරලා වගේ. ඊට පස්සේ ඒක ස්ටීම් වුණාට පස්සේ සෝයා සෝස් වගේ එක සෝස් එක බස්සලා ග්‍රිල් කරලා. ඇත්තටම අපි ඉතින් ආසාවෙන් බලාගෙන හිටියා. ඉතින් එයා මාර ලස්සනට ඒක හදනවා. ඔන්න ඉතින් අපි ඉවසිල්ලක් නැතුව බලන් හිටපු කෑම එක අපිට හම්බුණා. පැයක් විතර ගියා. මොකද ගොඩක් සෙනග හිටියේ හින්දා අපි කාලා බලමු රහයිද කියලා. මාළු කෑලි 2ක් සලාද තමයි දෙන්නේ. කාලා බලමු මොන වගේද කියලා. පෙනුමෙන් නිකන් රහයි වගේ. ඇත්තටම රහයිද කියලා බලමු. මේවා නම් සුකියාවල තියෙනවා කන්න. ඒත් මං කාලා නැහැ. මේ මගේ ෆස්ට් ටයිම්. කාලා බලමු රහද කියලා. ඔන්න ඉතින් කාලා ඉවරයි. ඒක මාරම රහයි. ආයේ යන්න හිතෙනවා. අනිවාර්යෙන් ආයේ දවසක යන්න ඕන. ඒක 8 ඉඳන් පාන්දර 3 වෙනකන් යනවා තියෙන හින්දා අනිවාර්යෙන්ම ආයේ දවසක යන්නම හිතුණා. ඉතින් අපි කාලේ ඉවර වෙලා දැන් මේ පයින් අහපව් යන්න යද්දි මාර ලස්සන ප්ලේස් එකක් දැක්කා. ඇලේ නිකන් පහන් වගේ හදලා තියෙනවා. ලස්සනයි. මාර ෆීලින් එකක් තියෙන්නේ. එතනත් අපි චුට්ටක් වෙලා ඉඳලා යන්න ගෙදර දැන් ගොඩක් රෑ වෙලානේ. ඒ හින්දා ඔන්න ඉතින් අපි ට්‍රේන් එකට ආවා. අද ට්‍රේන් එකේ තමයි ගියේ. මොකද වාහනේ පාකින් කරන්න බැරි හින්දා අපි කට්ටිය ට්‍රේන් එකේ ගියේ. දැන් මේ අවසාන ට්‍රේන් එකේ අහපව් මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අපි බහින තැනටත් ආවා. ඇත්තටම ළඟයි. විනාඩි 10ක් වගේ තියෙන්නේ. බැස්සා අද දවස නම් මාරම සතුටක් තියෙන්නේ. මේ වගේ තවත් වීඩියෝ ඔයාලට අරගෙන මං ආපහු එන්නම්. එහෙනම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න. Thank you for watching.